Hi guys, welcome back to my YouTube channel. එතකොට මම වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකේ තියෙන්නේ මාස දෙකකදී මොකද කරන්න ඕනේ කියලා. ඇත්තටම මම මේක කලින් හැදුවේ මාස දෙකක් ටාගට් කරලා ඔයගොල්ලන්ට කියන්න. මම ඒ වෙනකොට බිසි වෙච්ච නිසා මට ඇත්තටම මාස දෙකක ඉඳන් කොහොමද කරන්න ඕනේ කියලා දාන්න බැරි වුණා. මම දන්නවා දැන් වෙනකොට මාස එකමාරක වගේ කාලයක් ඒ ලෙවල් වලට තියෙන්නේ. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කියන්නේ මේ මාස එකමාරක කාලයකදී ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ, කොහොමද එක්සෑම් එකට ලෑස්ති වෙන්න ඕනේ, ඒ වගේම තමයි මම මොනවද මේ මාස එකමාර ඇතුළතදී කළේ, මට මොකක්ද උනේ කියන දේවල් ගැන තමයි මම කතා කරන්නේ මේ වීඩියෝ එකේ. මම ගොඩාක් ලොකුවට මේ වීඩියෝ එක කතා කරන්න ගන්නේ නැහැ. මොකද මම දන්නවා එක්සෑම් කරන ළමයිට මේ වෙලාවේ ටයිම් එකක් නැහැ කියලා. මම මුලින්ම කතා කරන්නම්. මම දන්නවා මේ වෙලාවේදී හැමෝම බයෙන් ඉන්නේ. ඒක සාමාන්‍ය එක්සෑම් එකකට ෆේස් කරනකොට සාමාන්‍යයෙන් බය ඇති වෙන එක අපිට normally සිද්ධ වෙන දෙයක්. හැබැයි ඔයගොල්ලෝ අනවශ්‍ය ලෙස බය වෙන්න එපා. මේ ඩියුරේෂන් එකේ ඔයගොල්ලෝ අනවශ්‍ය ලෙස බය වෙන්න එපා. මම කියන්නේ මම ඒ කාලේ මේ මාස එකමාර ඇතුළත ગેප් එකේදී එක්සෑම් එකට අනවශ්‍ය බයක් ඇති කරගෙන හිටියේ. මොකද මම ෆස්ට් ෂයි වෙනකොට මම ෆස්ට් ෂයි සාමාන්‍ය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කෙනෙක්ට එක්සෑම් එක ගැන එක්ස්පීරියන්ස් එකක් යම් දුරකට තියෙනවා. හැබැයි ඒගොල්ලෝ බය වෙනවා සමහරක් වෙලාවට. මේ වෙලාවේ ෆස්ට් ෂයි කරන ළමයි ගොඩක්ම බයයි. මමත් එක්සෑම් එකට බය වෙච්ච නිසා මම අසනීප වුණා. මට හරියට ෆේස් කරන්න බැහැ. මම දන්න දේ පවා මට ලියා ගන්න බැරි වුණා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට මුලින්ම ඔයා එක්සෑම් එක ගැන අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා. මොකද අපි බය වුණොත් අපි දන්න දේ වුණත් අපිට ලියා ගන්න බැරි වෙනවා. අපි බය වෙලා එක්සෑම් එකට ෆේස් කරොත් අපිට දන්න දේ ලියා ගන්න බැරි වුණොත් අපිට අවුරුද්දක් ආපස්සට එන්න වෙනවා. ඒ නිසා ඒ දේ කරන්නේ නැතුව මම කියන්නේ ඔයගොල්ලන්ට කිසිම වෙලාවක එක්සෑම් එකට අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා. ඔයා දන්න උපරිමෙන් කරනවා කියන මතය ඇතුව එක්සෑම් එකට යන්න. අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ දෙවනියට සැලකිලිමත් වෙන්න ඕනේ මේ වෙලාවේදී මොනවද කරන්න ඕනේ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ මම හිතනවා මේ වෙලාව වෙනකොට ඔයගොල්ලෝගේ තියරි කොටස් ඔක්කොම ආවරණය කරගෙන ඇති කියලා. මේ වෙනකොට ආවරණය කරගෙන නැත්නම් ඔයගොල්ලෝ තියෙන තියරි කොටස් ඔක්කොම ආවරණය කරගන්න. මොකද ඊතුරු කාල සීමාව ඔයාට තියෙනවා පාස් පේපර්ස් කරන්න, ප්‍රශ්න කරන්න, ස්කූල් පේපර්ස් කරන්න, ඔයාට බැරි තියරි කොටසකට අදාළ ප්‍රශ්න කරන්න. මේ ටයිම් එක ඒ වගේ දෙයකට යොදව ගන්න. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න කරන එක තමයි මං කියන්නේ මේ ටයිම් එකේදී හොඳ. ගොඩක් පාස් පේපර්ස් එන්න හිතේවි කියලා හිතන ප්‍රශ්න මුලින්ම මං කියන්නේ මං කළේ බයෝ ස්ට්‍රීම් එකෙන්. ඒ නිසා ඔයගොල්ලන්ට බයෝ වල නම් සාමාන්‍යයෙන් එසේ ප්‍රශ්න තියෙනවා. එතකොට ෆිසික්ස් වල පාස් පේපර්ස් ගණන් තියෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මැසේජ් තියාමනෝ ගණන් ගන්න එපා. ඒ වගේම වටපිටාව වෙන සවුන්ඩ්ස් ගණන් ගන්න එපා. මොකද මට කරන්න දෙයක් නැහැ. එතකොට මම දැන් කතා කරන්නේ ඔයගොල්ලෝගේ ටයිම් එක ගැන. දැන් ඔයගොල්ලන්ට මාස එකමාරක වගේ පොඩි කාලයක් තමයි හැම දෙයකටම සූදානම් වෙන්න තියෙන්නේ. මේ මාස එකමාර කාලේ අනවශ්‍ය විදියට අනවශ්‍ය දේවල් වලට කාලය වැය කරන්න ඔයගොල්ලන්ට වෙලාවක් නැහැ. සාමාන්‍යයෙන් ළමෙක් මේ වෙනකොට පැය 13කට වඩා වැඩ කරන්න ඕන. මගේ එක්ස්පීරියන්ස් අනුව පැය 13ක් වැඩ කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය පොත දිහා බලාගෙන ඉන්න එකවත් පාඩම කියවන එකවත් නෙමෙයි. ඕගොල්ලන්ට බයෝ වල රචනා ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ලියන්න පුළුවන් තරම්. ඒ වගේම ෆිසික්ස් වල MCQ, essay, structures ගණන් හදන්න. ඒ වගේම කෙමිස්ට්‍රි වලත් තියෙනවා පාස් පේපර්ස්. ගොඩක්ම ඕගොල්ලෝ මේ වෙලාවේ ඕගොල්ලෝගේ වැඩවලට, ඉගෙනීමේ වැඩවලට කාලය යොදවන්න. පැය 13කට වඩා ඕගොල්ලෝ මේ සබ්ජෙක්ට්ස් වලින් කාලය වැය කරනවා නම් මම හිතනවා ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේදී අනිත් කාරණාව මම කියන්න ඕනේ සෝෂල් මීඩියා අවොයිඩ් කරන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරන එක මම හිතන්නේ එක්සෑම් කාලෙදී කරන්න හොඳ නැති දෙයක්. මොකද අපි ආවරණය කරන්න හිතන් ඉන්න කොටස වුණත් අපි සෝෂල් මීඩියා වල ගොඩක් කාලය ගත කරනවා. අපි කරන්න හිතන් ඉන්න දේ වුණත් අපිට කරන්න බැරි වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා සෝෂල් මීඩියා අවොයිඩ් කරන්න පුළුවන් තරම්. ඔයගොල්ලන්ට පාඩමක් ඉගෙන ගන්න පාවිච්චි කරන එක වෙනයි. ඒ වුණාට අනවශ්‍ය දේවල් වලට ඔයගොල්ලෝ සෝෂල් මීඩියා පාවිච්චි කරන්න එපා.
ඔයාලට මට මේ වෙලාවේදී කියන්න තිබුණ මේන්ලි කියන්න තිබුණ දේවල් ටික තමයි ඔය. පුළුවන් තරම් සෝෂල් මීඩියා අවොයිඩ් කරන්න, ඔයගොල්ලෝ වැඩ කරන කාලය වැඩි කරන්න, ටයිම් මැනේජ් කරගන්න. ඒ වගේම තමයි ගොඩක්ම පාස් පේපර්ස්, ස්කූල් පේපර්ස් වලට, ප්‍රශ්න වලට මේ වෙලාවේදී තැන දෙන්න. ඒ වගේම තමයි මට කියන්න ඕනේ අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා මේ වෙලාවේදී. ඔයාලා හැමෝටම පුළුවන් මේ දේ හොඳට කරන්න. අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් ගන්න එපා. ඒ හැම දෙයක්ම හොඳින් කරගෙන මේ පාරේ එක්සෑම් එක ඔයගොල්ලන්ට හැමෝටම හොඳින් කරගන්න පුළුවන් වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට බයි.